හිතන්නකෝ ඔබ කිලෝමීටර් ගණනාවක් උස හිමකන්දක මුදුනේ අතරමං වෙලා ඉන්නේ. කෑමබීම නැතිවීමත් අධික ශීතලත් එන්නම අඩුවෙන ඔක්සිජන් මට්ටමත් නිසා හුස්ම ගැනීමටවත් අපහසු තත්ත්වයක දැන් ඔබ ඉන්නේ. ශරීරය අඩපණ වීගෙන එන මේ මොහොතේදී එක පාරටම ඔබට දැනෙනවා ඔබ තනියෙන් නෙවෙයි ඉන්නේ කියලා. ඔයාගේ ළඟින්ම තවත් කෙනෙක් ඉන්නා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. හරියට නිකන් ඔයාගේ උදව්වට තව කෙනෙක් ඔයත් එක්ක ඉඳගෙන ඔයාට මාර්ගය පෙන්වන වගේ හැඟීමක්. ඔයා අපස්ස හැරිලා බැලුවත් ඔයාට කිසිම කෙනෙක්ව පේන්නවත් නැහැ. හැබැයි ඔයාට හොඳටම විශ්වාසයි. ඔයත් එක්ක තව කවුරුම හරි කෙනෙක් ඉන්නවා. මේක තවත් බියජනක කතාවක් හෝ මිත්‍යා මතයක් නම් නෙවෙයි. ලෝකයේ පුරා ඊටමත් දරුණු අනුතුරු වලින් තමන්ගේ ජීවිතය බේරගත්ත බොහෝ දෙනෙක් අත්විඳපු සත්‍ය සිදුවීමක්. විද්‍යාඥයන් පවා සලිත කළ මේ සංසිද්ධිය පරීක්ෂකයන් හැඳින්වුවේ the third man factor කියලා. මේ ගැන ප්‍රථම වරට වාර්තා වන්නේ 1916 දී. අර්නස් ෂැකල්ටන් සහ ඔහුගේ සගයන් පිරිසක් ඇන්ටාර්ක්ටිකාවේ අතරමං වී ජීවිතයත් මරණයත් අතර බිහිසුණු අත්දැකීමකටයි මුහුණ දෙමින් සිටියේ. මේ මොහොතේ ෂැකල්ටන්ට මහා ගුප්ත හැඟීමක් දැනෙනවා. ඔහුගේ පිරිසටත් මේක මේ විදිහටම දැනුණා නේද? ෂැකල්ටන් කියලා තියෙන විදිහට ඔවුන් 3 දෙනෙක් මේ ගමනේ යෙදී සිටියත් නිතරම වගේ ඔහුට 4 වෙනියෙක් ගැන දැනෙලා තියෙනවා. පුදුමයට කාරණේ කියන්නේ මේ 4 වෙනිය ගැන ෂැකල්ටන්ගේ ඉතුරු පිරිසටත් මේ විදිහටම දැනලා තියෙනවා. ෂැකල්ටන්ටත් ෂැකල්ටන්ගේ සගයින්ටත් මේ විදිහට තමන්ගේ ජීවිතේ බේරල් දෙන්න පාර පෙන්නපු ඒ 4 වෙනිය කවුරු වෙන්න පුළුවන්? 2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවුණු ප්‍රහාරයේදී එහි දකුණු කුළුණේ 84 වෙනි මහලේ සිටි රොන් ඩි ෆ්‍රැන්සිස්කෝ නම් පුද්ගලයා එම ගින්නට මැදි වෙනවා. ගින්න නිසා හටගත්ත දුම හේතුවෙන් ඔහුට තම පියවිසිහිය අහිමි වීගෙන එද්දී නොදන්නා අයෙක් ඔහුට අනදෙනවා වගේ ඇහෙන්න පටන් ගන්නවා. හරියට මේ පැත්තෙන් දුවන්න, නැගිටින්න, ගින්න මැද්දෙන් දුවන්න. මේ අනදෙන කටහඬ හා එහි මඟ පෙන්වීම නිසා ගින්න නොතකා එහි මැදින් දිව ගොස් තමන්ගේ ජීවිතය බේරගත රොන් එම සිද්ධියෙන් ගොඩනැගිල්ල කඩාගෙන වැටීමට පෙර පිටතට පැමිණි අවසාන පුද්ගලයන් කිහිප දෙනාගෙන් කෙනෙක් වුණා. ඔහුට එදා ඒ විදිහට තමන්ගේ ජීවිතය බේරගන්න අභිරහස් විදියට කතා කරපු ඒ කටහඬ කාගේ වෙන්න පුළුවන්ද? මේක අදෘශ්‍යමාන බලවේගයක්ද? පර්යේෂණ වාර්තාවලට අනුව විද්‍යාඥයන්ගේ මතය වන්නේ අපි මරණාසන්න අනතුරකට මුහුණ දෙමින් සිටින විට අපේ මොළය විසින් අපිව සංසුන් කරවගන්න සහ ඒ අනතුරෙන් අපිව බේරගන්න සහායකයෙක් මවාපාන. නමුත් ආගමික වශයෙන් ගත්තම මේකට ලැබෙන්නේ උඩි යටිකුරෙන පිළිතුරක්. බොහෝ අය විශ්වාස කරන්නේ මේ තමන්ගේ ආරක්ෂක දේවදූතය බවයි. ඔබ හිතන්නේ මේ මොකක් වෙන්න පුළුවන්ද? මොළය අපිව රවට්ටනවද? එහෙමත් නැත්නම් අපි නොදන්න ලෝකයකින් පැමිණි උදව්වක්ද? හිතන්නකෝ ඔබ ඔබේ නිවසේ බොහොම සැපසනීපෙන් ලස්සන පුටුවක වාඩිලා ඉන්නවා. එක පාරටම අහේතුකව ඔබ ගිනි අරන් අළු වෙලා යනවා. දහනයකට අදාළ සාධක මුකුත්ම නැතුව මනුස්සයෙක්ට එහෙම අළු වෙන්න පුළුවන්ද? හොල්මන් කතාවකටත් වඩා භයානක පාටයිනේ. හැබැයි මේක අපි ජීවත් වෙන ලෝකෙ සිද්ධ වෙච්ච සැබෑම සිද්ධියක්. අද අපි කතා කරන්න යන්නේ මුළු මහත් ලෝකෙම බිහිදිරිපත් කරපු ස්වයන් සිද්ධ මිනිස් දහනය පිළිබඳ අභිරහස ගැනයි. වර්ෂය 1951 ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත් වෙන මේරි රීසර් නැමැති කාන්තාව තමන්ගේ ගෙදර පුටුවක වාඩිලා ඉන්නවා.
මේ අතරතුර හිටි හැටියෙම අහේතුකව ඇයව පිච්චිලා අලුවෙලා යන. පොලිස් වාර්තාවල සඳහන් වන ඔළුව විකාරම වන සටහන තමයි මැය මෙම අවස්ථාවේදී වාඩිලා හිටපු කාමරය ආශ්‍රිතව තියෙන කිසිම ගෘහ භාණ්ඩයකට කිසිම ආකාරයේ හානියක් වෙලා තිබෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒවා අලුවී ගියත් ඇගේ එක පාදයක් විතරක් සෙරප්පුවක් එක්ක ඉතුරුලා තිබ්බ නේද? සාමාන්‍ය මිනිස්සෙක්ව සම්පූර්ණයෙන්ම අලුවෙන් නම් සෙල්සියස් අංශක 1600කට වඩා උෂ්ණත්වයක් අවශ්‍යයි. ඉතින් ගෘහස්ත ගින්නකින් ඒ වගේ දෙයක් සිද්ධ කරන්න පුළුවන්ද? මේ ගැන අධ්‍යයනය කරපු විද්‍යාඥයන් මේකට කිව්වේ ද වික් ඉෆෙක්ට් කියලා. ශරීරය තුළ තිබෙන මේද ඉන්ධන ලෙසත් ඇඳගෙන හිටපු ඇඳුම් තිරය ලෙසත් භාවිතා කරමින් ශරීරය තුළින්ම ඇතිවෙන දහනය වීමක් තමයි මේකට හේතුවෙන්. එක වෙද්දි බලන් ඉන්න ඕනේද? අපිට මේක නවත්ත ගන්න කිසිම විදියක් නැද්ද? විද්‍යාඥයන් කියන විදිහට මේක අద్භූත සිද්ධියක්වත් හොල්මන් සිද්ධියක්වත් අදාළ කරගෙන වෙන දෙයක් නෙවෙයි. ඇත්තටම මේක භෞතික හා රසායනික ක්‍රියාවලියක්. මේ සිද්ධියට මුහුණ දෙන කෙනා එවෙලේ ගැඹුරු නින්දකින් හෝ යම්කිසි අසනීප තත්ත්වයකින් හෝ අධික මත්බවකින් යුතු වෙලා තියෙනවා. මනුෂ්‍යයා විශ්වයේ ඉහළම තාක්ෂණික නිර්මාණයක් කියන්නේ නිකන් නෙවෙයිනි. අපි මේ ගෙවන ජීවිතයේ අපි විවිධාකාරයේ හීන දකිනවා. මම මේ කියන්නේ අපි නින්දෙන් දකින හීන ගැන. සමහරක් ඒ හීන හරිම ලස්සනයි හිතාගන්න බැරි තරමටම. ඒත් ඒ හීන අතරේ සමහරක් හීන හරිම গুপ্ত හරිම භයානක බය හිතෙන දේවල්. හැබැයි මේ සමහරක් හීන දකිද්දී අපිට හිතෙන්නේ ඒවා ඇත්තමයි කියලා. නමුත් ඇහැරිලා බලද්දි තමයි අපිට තේරෙන්නේ මේක හීනයක් විතරයි කියලා. පොඩ්ඩකට හිතලා බලන්න. ඔබ හීනයක් දකින අතරතුර ඔබට තේරෙනවා ඔබ ඉන්නේ හීනයක් ඇතුළේ නේද කියලා. ඒ හීනය ඇතුලේ ඔයාට ඕන දෙයක් කරන්න ඕන තැනකට යන්න පුළුවන් වුණොත්. ඔව්. අද අපි කතා කරන්න යන්නේ ලුසිඩ් ඩ්‍රීමින් ගැන. බොහොම සරලව මේක පැහැදිලි කරොත් ලුසිඩ් ඩ්‍රීමින් කියන්නේ ඔබ විසින් සිහිනයක රසය විඳින අතරතුරදී ඔබ මේක හීනයක් නැත්තම් මම මේ ඉන්නේ හීනයක් ඇතුළේ කියන එක දැනගැනීම. මෙහිදී වෙන්නේ ඔබගේ මොලේ තර්කානුකූලව හිතන කොටස නැත්තම් අපි එකට කියනවා ප්‍රීෆ්‍රොන්ටල් කෝර්ටෙක්ස් කොටස නින්දෙදී අවදි වී සිටීම. එතකොට ඔබේ හීනයේ පාලනය ඔබ විසින් ලබා ගන්නා අතර ඔබට එහි පාලක තනතුර හිමි වෙනවා. මෙතනදී ඔයාට කිසිම උපකරණයක් නැතුව පියාඹන්න කාලතරණය කරන්න කෙටියෙන් කිව්වොත් ඔයාට අවශ්‍ය ඕනම දෙයක් කරන්න හැකියාව තියෙනවා. දැන් ඔයත් හිතනවා ඇති කොහොමද මේක කරන්න කියලා. හරි. ඔබට මේ අත්දැකීම ලබා ගන්න ඕන නම් අද ඉඳන් පුංචි දේවල් කීපයක් කරන්න වෙනවා. ඔබ දවසට කිහිප සැරයක් ඇත්තටම අවදියෙන් සිටිනවද කියලා බලන්න වෙනවා. ඔබේ අතේ ඇඟිලි කීයක් තියෙනවද කියලා ගණන් කරන්න. මොකද ඔබ ඉන්නේ සිහිනයක් තුල නම් ඔබට ගණන් කිරීමට අපහසු තත්ත්වයක් අනිවාර්යෙන්ම ඇති වෙනවා. හරියට නිකන් ගණන් බෑ වගේ. හොඳට බලන්න ඔයාවට ඔරලෝසුවක් හෝ යම්කිසි ලියවිල්ලක් තියෙනවද කියලා. එහෙම තිබුණොත් ඒ ගැන හොඳ අවධානයෙන් දෙපාරක් බලන්න. මොකද හීනයකදී අකුරු කියවන්න වගේම වෙලාව බලන්නත් අපහසුයි. ඔබ මේක මේ විදිහට පුරුද්දක් විදිහට දිගටම ඇති කරගත්තොත් ඔබට නින්දෙදිත් මේක මේ විදිහටම වෙනවා. එදාට ඔබට පුළුවන් අසීමිත ලෝකයක පාලකයෙක් වෙන්න. හැබැයි තව දෙයක් මතක තියාගන්න. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නැහැ. මේ channel එකට තාම නමක් හිතලා නැහැ. ඒකට මේ channel එකේ අමුතු දේවල්, දුක හිතෙන දේවල්, බය හිතෙන දේවල්, දන්නේ නැති දේවල් ගොඩක් සාකච්ඡා මාර්ගයෙන් කතා කරන්න අපි තීරණය කරා. ඒකට මේ ඉන්නේ සේන්. මේනේ චාලි. සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. එතකොට අද දවසේ දැන් අපි කතා කරන්නේ ටිකක් විශේෂ මාතෘකාවක්. අපේ රටේ නැත්තම් ආගමික
පරිසරය තුළ තියෙන එකාගමත් තමයි ප්‍රධානාගමත් තමයි බෞද්ධ දර්ශනය ඇත බුදු දහම් මේකේන ප්‍රධාන මාතෘකාවත් තින ශ්‍රද්ධාව කිය. මොකක්ද මේ ශ්‍රද්ධාව? ශ්‍රද්ධාව කියන්නේ යම් කිසි දෙයක් හරියට තේරුම්ගෙන පිළිපැදී නැත හරියට තේරුම්ගෙන ඒ මග යාම කියල තමයි මට හිතෙන්. ශ්‍රද්ධාව කොටස්ති නොද? ශ්‍රද්ධාව කොටස්තින. එතකොට හරියට බැලුවොත් ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන්ම විදි දෙකකට බෙදෙන. පළවෙනි එක තමයි ආකාරවති ශ්‍රද්ධාව. දෙවනි එක අමූලිකා ශ්‍රද්ධාව. තොරිචාලී ආකාරවති ශ්‍රද්ධාව කෙන්බොද? ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ උදාහරණයක් එක්කම පැහැදිලි කළොත් දැන් හිතන්නක මේම මගේ අතේ ආනෑ හොඳම උදාහරණය තමයි මගේ අතේ තියන්නේ එක දෙයක් නම් එක මලක් නම් මං ඒක පූජ කරල මට සැනසෙන්න්න පුළුවන්ද බැරිද? පුළුවන් ඒක පූජ කරල මට සැනසෙන්න්න පුළුව ප්‍රශ්නයන්නේ මල් ගොඩත් තිබ්බත් එකයි එක මලත් තිබ්බත් එකයි පින පිනමයි. ඒක තම ආකාරවති ශ්‍රද්ධාව කිය. ඒ ගැන කරුණු හරි හැටි තේරුම් අරගෙන වැඩ කරන පිළිවෙල ඇති කරගන්න පැහැදීම තමයි ආකාරවති ශ්‍රද්ධාව කිය. එතට අමුලික ශ්‍රද්ධාව කිය අමූලිකා ශ්‍රද්ධාව කියනගේ තේරුමේ අමූලිකා කියන වචනමතිය. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ කරුණු තේරුම්ගෙන නොමැතිව වටහාගන්න පැහැදිී. ඒකන්ට උදාහරණකට ගත්තොත් දැන් අපේ අම්මල තාත්තල හෝ වයිසිං වැඩි ගොඩක් පිරිස් ගොඩක් පහන් පත්තුක තෙල් ඉතිරෙන්න දානව පහනට ඒ වගේ දේවල් ඕනවට වැඩිනි චුට්ටක් ඒකන මංකින සමාජී වශයෙන් ඕනුවට වැඩි කියනක නෙවේ මං කියන්නේ එක පහනක් පත්තු කොරත් ඇති වහිතන් එක වැරදිී කියල නෑ වැරදීමක් නෙවේ නමුත් ඒක වැරදීමකට එහා ගිය දෙයක් මේක මන් නරකයි කියනව නෙවේ මම කියන්නේ දැන් උදාහරණකට එහෙම පත්තු කරා කියලා පින වැඩි වෙන්නේ නැහැ. පින කියන්නේ පින පිනමයි පින කියන්න එක දෙයක් විතරයි. පව කියන්න එක දෙයක් විතරයි. තේම එහෙමතම මට වගේ අපේ සිතුවිල්ලද සිතුවිල්ල තමයි වැදගත්තේ අන්හරි චේතනා හම්බික්වේ කම්මං අදාමී ඒක තමයි කියන්නදී. එතකොට කරුණු හරි හැටි දැනගෙන නැතුව මේ විදියට හැසින ද උදාහරණකට අපිට කල්පනා ගන්න පුළුවන් මට මතක්කෙනවා ජයශ්‍රී ශ්‍රීමා බෝධිය තියනව දැන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදුුණු ශාකාව ගෙනාවේ ඉන්දියාවෙන්නේ දැඒක මව්ෂාකාව තිබ්බනේ ඉන්දියාව හින්ඩපු මිනිස්සු ගෞරවය වැඩි වෙලා කිරිවලින් නාවන්න තීරණය කරන. ඒ අනුව ටික කාලයක් ඇද්දී ඒශාක ගන්න දෙයක් නැතිව ඉතින් කිරිවලින් නෑවුමට දේන ඒ ඇවිල්ලා වැඩිපුරසෙනෙහි දක්වන්නයා එහෙම දෙයක් ඒදේ අනුමත කරන්න පුළුවන්. කොට ඔයා අදහස්කන්නේ වැඩිපුර දෙයක් කරනකින් යම්කිසි හානියක් සිදුවෙන්න පුළුවන්ද? හානියක් සිදුවෙන්න පුළුවන් කියෙන ඕනම දෙයක් ඕනවට වැඩිය හොඳරයි. හැම දෙයක්ම ලිමිට් එකක තියාගන්න. පින් කළ යුතුයි පින් කරන්න ගිල පින් වැඩිලා පව් සිද්ධෙන්න්න පුළුවන් අවස්ථා තිීම ඒවුණා ඒකන්ට දැන් අපි නිකමට හිතමු අපි මේ පින් කරනවා පින් කරනස් දැන් අපි මම කටින පින්කමක් ලෑස්ති කරන කියන්න මගේ තරහකාරයක් කියෙනවා කටින පින්කමට ඉති මම්ම කරන අච්චර ලොකු පින්කම තියෙන ඇත්ද එයාට චීවරේ වඳන්න අල්ලන්න දෙන්නතුව මං එහට අරගෙන එතකට හරිද ඒක හරි දෙතු එහෙම දේවල් එන්නත් පුළුව ඒ ගැන පිනෙත් තියනවන මුල මැද අග පින කියන සිතුවිල්ලක මුල මැද අග කියල දෙයක්ති එතකොට මුලදී හා දෙකේදිත් හා තුනේදි බෑවෙන්න බෑ එක දෙක තුන කියන තැන් තුනේදිම පින කියන සිතුවිල්ල ඒ විදිහටම තියෙන එතකොට තමයි පින්න වනත් වැඩ කරන්න. එතෝට ජාලි මේ දෙකින් හරි දේමොකක්ද වැරදි දේමොකක්ද මෙහෙමයි මේක හරි වැරදි කිල දෙයක් දකින්න බෑ මොකද මේ දෙකම හොඳ දේව එකක් සාමාන්‍ය තරමින් කරනවා එකක් වැඩිපුර කර ඕනට වැඩි ඕනට වැඩිය කරා කියලා වැඩිපුර දෙයක් හම්බෙන්නේ එතනදී නමුත් ආකාරවති ශ්‍රද්ධාවෙන් යුතුව වැඩ කරනවනම් නැත්තං
අපි කියනවා කරුණු හරි හැටි දැනගෙන වැඩ කරනවා නම් ඒක බොහොම හොඳයි. උදාහරණයක් ගත්තු දැන් ගොඩක් පවුල් නැත්තම් ගොඩක් පරම්පරාවල පොඩ්ඩක් වයසින් වැඩි අය සාමාන්‍යයෙන් 4 පොයටම සිල් ගන්නවා කියලා කියන්නේ. අන්න ඒ වගේ උදවිය සිල් ගන්න යනවා. එයාලා සිල් ගන්නවා. නමුත් හරියටම සිල් ගන්නවද? මොකද පැයක් දෙකක් යද්දි නිදි. එතකොට ඉතින් පන්සලට යනවනේ. අන්න ඒක තමයි මාත් කියන්නේ. ඉතින් පන්සලට යනවනේ. අන්න ඒක යාලක ඔළුවේ තියෙනවා. ඒ පන්සලට ගියා කියලා පින ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ හිතේ තියෙනවනේ. නෑ. හිතේ තියෙන්න නැගිටලා ඉන්න බෑ. හිතේ නෑ. හිතේ තිය කොහෙවත් නෑ. ඒකනේ සමහරක් වෙලාවට හාමුදුරුවෝ එකපාරට කතා කරලා ඔය ආත්තම්ම නිදිද කියලා වගේ ප්‍රශ්න අහලා වෙලාවල් තියෙනවා. මම ඒකට ඒ වගේ දේවල් මන්න මුණ දීලා තියෙනවා. ඒක මම කියන්නේ. උදාහරණයක් එක්කම. සමහරක් අවස්ථාවලදී ආත්තම්ම මේ මොකද්ද මං ඇහුවේ දැන් කියලා අවස්ථා තියෙනවා. එතකොට ඉතින් උත්තර දෙන්න නැහැ. දෙන්න විදියක් නැහැ. දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තමයි අර අමූලික ශ්‍රද්ධාව ඇතුළේ යන්නේ. ඉතින් එහෙම බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් සිල් ගන්න යනවා කියන්නේ අට සිල් ගන්නවා කියන එක. ප්‍රශ්න වලට උත්තර දෙන්න නෙමෙයි එතනට යන්නේ. අට සිල් නෙමෙයි මොන සිල් වුණත් දැනගෙන ඉන්න අහන් ඉන්න බෑ. නේද? එතකොට ඔයා කියන්නේ පන්සලට ගිහින් නිදා ගන්නවා කියන්නේ එතනත් පවක් සිද්ධ වෙනවා කියන එකද? පවක් සිද්ධ වෙන්නේ නැහැ. නිදාගෙන හිටියකෙන් නිින්ද ගියා කියන මේකනේ වෙලාවත් අනුව ඒක. දැන් උදේ පාන්දරනේ සාමාන්‍ය යන්නේ. නිින්ද යන එක හරි. නමුත් ඉතින් දැන් ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ඒක කුසලයක්නේ. පිනකුත් තියෙනවා කුසලෙකුත් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ওই දෙකම නැති කරගන්න ඕනේ. ඉතින් අහන් හිටියේ නැත්තම් කිව්වේ මොනවාද කියලා දන්නෙත් නැහැ. අහන් හිටියේ විතරයි. ඉතින් එතකොට අපරාධේ නේද? අල්ලපුවත් නැහැ, පය ගහපුවත් නැහැ. මම වගේ මෙහෙම ප්‍රශ්නයක් මෙහෙම අනිත් එක දෙයක් තියෙනවා. අපි මේ කතා කරන ඒවා මේ නිකන් දාර්ශනික මට්ටමින් හිතන්න එපා. මේ නිකන් සාකච්ඡාවක් විතර. අපි වැරදි නම් අපිව නිවැරදි කරන්න කියලා සාධාරණ ඉල්ලීමකුත් තියෙනවා මගේ ගාව. ඔයාලට ඕන විදිහට කමෙන්ට් කරන්න පුළුවන් මේක. අපේ කිසිම නේ හරහට හිටින්නේ නැහැ අපි නා. ඇත්තටම අපි මෙතන කතා කරන්නේ මේවා ස්ක්‍රිප්ට් නෑ බොරු කියන්න ඕනේ නැහැ. ඒක කරුණක් අරගෙන අපි ඒ කරුණ දිගේ ගලාගෙන යන එක තමයි කරන්නේ. මෙහෙන් ගිහින් කොහෙන් නවතිද දන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන තැන මෙච්චරලා හිතන් හිටපු දේවල්වත් නෙමෙයි කතා කරන්නේ. මෙයා කියන දේත් එක මට එන ප්‍රශ්න මම මෙයාගෙන් අහනවා. ඒ වගේ මේ අමුතු විදිහේ වැඩක්. දැන් අද අපි මේ අපේ පළවෙනි එපිසෝඩ් එකේ කතා කරපු දේවල් සමහරක් විතර සමහරක් අයට හරි වෙන්නත් පුළුවන්. සමහරක් අයට වැරදි වෙන්නත් පුළුවන්. අපි දෙපැත්තම අපි දෙපැත්තම බාර ගන්න සූදානම්. ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඔව්. එතකොට අපි වැරදි දෙයක් කිව්වනම් ධර්මානුකූල නැති කරුණක් කිව්වනම් අපිව නිවැරදි කරන්න කියලාත් අපි ඉල්ලයි සිටිනවා. නේ? අනිවාර්යයෙන්. කමෙන්ට් සෙක්ෂන් එකේ ඒවට ඉඩ තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා වැරදි නම් කෙලින්ම කියන්නේ නැහැ. මෙතන ඔයාලා වැරදි, මෙතන ඔයාලා හරි ගස්සන්න. දන්නේ නැති දේවල් කියවන්න එපා කියලා හරි බනින්න කමන්නේ. ඒම හරි බනින්න අපි සම්පූර්ණයෙන් දැනගෙන කතා කරනව නෙමෙයි. ඔව් අපි මේ සම්පූර්ණයෙන්ම දන්නවා කියන්න බෑ. එතකොට ඔයාලට ඉදිරියට අපිට කතා කරන්න හොඳයි කියලා හිතන මාතෘකා තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. අපි ඒව ගැන සලකා බලන්න. බලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් මාතෘකා ඔයගොල්ලන්ට ඕන. අපි ඉතින් ඒව ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා මාර්ගයෙන් තමයි. ඒ කියන්නේ අපි අර ලොකු දැනුම් පරාසයක් තියෙන මිනිස්සු දෙන්නෙක් නෙමෙයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකද්ද මේ වෙන්නේ කියලා කතා කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. අන්න ඒ වගේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතන්නේ නිකන් ඔයගොල්ලෝ අලුත් දෙක කතා කරන දෙයක් කියලා. ඊගමන් කතා කරනවනේ ඔය වගේ දේවල්. ඒ වගේ සාකච්ඡාවක් කෙලින්ම රූපගත කිරීමක් තමයි මේ. එහෙම බැලු. නේ අපි දෙන්න මේ නිකන් කතා කර කර ඉන්න දේවල් තමයි මේ රෙකෝඩ් කරන්නේ. එහෙනම් අද අපි පළවෙනි එපිසෝඩ් එකෙන් සමු ගන්න. කොහමද එපිසෝඩ් එක ඉවරෙද්දී නමකුත් හැදුණානේ. ඔව් නමකුත් ආවා. අපි මේකට දානවා කළුයි සුදුයි. සොයි. කළුයි සුදුයි.